බ්‍රේක්කෙන් පස්සේ අපි සම්බන්ධ වෙනවා කාර් මොඩිෆිකේෂන් සෙග්මන්ට් එකට අපිට යන්න තියෙනවා. එන්න කාලයකට පස්සේ ඉතින් අනේ දුමින්දව දකින්න අපිට හම්බුණා කොහමද? ඔයා ඉතින් රටවල් වල Facebook එකේ තමයි දකින්න හම්බු වෙන්නේ. අද ඉතින් champions law train ඔව් champions law world දෙක මම ඇත්තටම මේ බෙල්ජියම් රේස් එකේ ට්‍රක් එකේ ඔක්කොම ටික මං ජීවාන්ව දැකලා මම එකපාරට දැක්කා පුතායි කට්ටිය ටික ඔක්කොම මේ ගෝකාට් ට්‍රැක් එකේ එතනට මෙඩල්ස් ටික දාගෙන ශ්‍රී ලංකන් ටීම් එකක් විදිහට මැලේසියාවල ඉන්නවා. මොකක්ද ඒ උනේ මට එහෙට ආවද රේස් එකක් පැද්දද යවන්න මොකක්ද මේ තත්ත්වය? ඔය කියන්නේ ඒ රේස් එකට ඒෂියා පැසිෆික් රේස් එකට යවන්න දවර ටෙහාන් සෙෂාන් වව් ඔක්කොම කට්ටිය සහභාගී වුණා. එකම රේස් එකකට. ඒක ලොකු අයියා ෆෝමියුලා එක්කෙනා එක්ක අපේ ඉන්න පොඩ්ඩෝ ටික එකම තැනක දැක්කහම මට තේරුණා අද අපේ ඒ කියන්නේ දැන් එකයි අපේ ෆියුචර් කට්ටිය ටික එකට එකතු වෙලා ඔක්කොම ගෝල්ඩ් මෙඩල්ස් ටික දාගෙන හිටියා කට්ටිය. මොකක්ද ඒක වින් කරාද ටීම් එක? ඒ ඇවිල්ලා ඒක පාටිසිපේෂන් වලට දෙන මෙඩල් එකක්. නමුත් දින්නාම වෙනම මෙඩල්ස් එකක් හම්බ වෙනවා. ඉතින් ළඟදීම බලාපොරොත්තු වෙනවා ලෝක කුසලයන්ට යන්න. wow very good. ඉතින් ඒ වගේ කට්ටිය ටිකක් අපේ ෆෝමියුලා වලට යන්න හැදෙන පොඩ්ඩෝ ටිකක් නිර්මාණය වේගෙන යනවා. ඉතින් ලොකු අයියා විදියට අපිට ජවන්වද පිළි අරගන්න වෙලා තියෙනවා. ඉතින් එයා වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ ඉතින් උඩින්ම දැන් ඉන්නවා. ඉතින් ඒ ගමන යනවා. තාමත් ඒගොල්ලෝ හැබැයි ගෝකාට් මේ රයිඩ් කරනවා නේද? ඒක අතාරින්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් ෆෝමියුලා 1 ඩ්‍රයිවර් කෙනෙකුත් තාමත් ගෝකාට් ඩ්‍රයිව් කරනවා. ඒක තමයි පියෝ රේසින් කියලා කියන්නේ. කාටිං වලින් තමයි ඔක්කොම පටන් ගන්න. හැබැයි දැනට ඉන්න නම්බර් 1 චැම්පියන්ස්ලා ගෝකාට් තාම ඩ්‍රයිව් කරනවා. ෆෝමියුලා ඒක රිදම් එක තියාගෙන ඉන්න අයත් පාවිච්චි කරනවා. අනිවාර්යෙන් ඔව් පාවිච්චි. රිදම් එක තියාගෙන ගෝකාට් කරනවා. ඇත්තටම F1 ඩ්‍රයිවර්ස්ලාට ඒගොල්ලන්ගේ ගෙවල් වලම වෙනම ගෝකාට් ට්‍රැක්ස් තියෙනවා. උදේට ජොගින් දානවා වගේ ඒගොල්ලන් ගෝකාටින් කරනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් රේස කෙනෙක් මම හිතන්නේ ගෝකාට් කරනවා නම් හරි වටිනවා. ලංකාවේ ඉතින් ට්‍රැක්ස් තියෙනවා දෙකක් තුනක් විතර. ඉතින් මේවට ගිහිල්ලා කරනවා නම් කොච්චර හොඳයිද කියලා ඉතින් තේරෙන්නේ ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න අයගේ නොලෙජ් එකෙන් තමයි දැනගන්න වෙන්නේ. ඕකේ ඒක අතුරු ප්‍රශ්නයක් අපි වෙනම පැත්තක ගිහිල්ලා කතා කරේ. නමුත් ඒකත් වැදගත් නිසා ඔයා අද කවදාවත් මොඩිෆයි කරලා මෙතනට ගේනවා මම දැකලා නැති බ්‍රෑන්ඩ් එකක්. ඔයා අද මොඩිෆිකේෂන් එකක් එක්ක ඇවිල්ලා තිනවා. බීට් එකක් ටිකක් වෙනස් ඔයාගේ ඇතුළට ගේද්දිම දැනගත්තා. පෝෂෝ එක. වව්. කියන්නකෝ. ඉතින් ඉස්ලාම් සමීර මේ ප්‍රදීප් මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වාහනේ අපි ගාවට ගෙනාවා. ප්‍රදීප්ගේ. right. ප්‍රදීප් thank you very much. ෆෝජෝ එකක් පළවෙනි වතාවට මම කතා කරන්න හොඳයි කියලා හිතනවා. මොකද මේ වගේ වාහනයක් මොඩිෆිකේෂන් එකක් කරේ කියලා. ප්‍රදීප් පෙන්නලා කැමතිද ඉන්නේ? ඔව්. right. එන්නකෝ මේ පැත්තට. එන්න. ෆ්‍රෙන්ච් වෙහිකල් එකක් ෆෝජෝ එකක් අරගෙන ඉතින් මොඩිෆයි කරලා හදාගෙන තියෙනවා. මේ පැත්තට එන්න. පළවෙනි දේ දුමින්දත් එක මං හදා. ඇයි මේ පර්ජෝ එකක් සාමාන්‍යයෙන් මොඩිෆයි කරන්න ඉස්සරහට එන්න මෙතනට එන්න ඔබතුමා. ඇයි පර්ජෝ එකක් අරගෙන මොඩිෆයි කරන්න හිතුනේ? මේක පුතාට ඕනකම තිබුණා ඒක කරගන්න. ඒ නිසා තමයි කරේ. තාත්තගේ එකේ ඔරිජිනල් ලෙවල් එකට තිබ්බ සෙකන්ඩ් ජෙනරේෂන් එකට මොඩිෆිකේෂන් එකක් ඕන. හරි. කොහොමද පටන් ගන්නේ? තව සමීර පොඩි දෙයක් කියනවා දැකලා ඇති මේ ෆිල්ම් එකක් තියෙනවා ටැක්සි කියලා. ඔව්. ඉතින් මේ මොඩල් එක තමයි ඒකේ තියෙන්නේ. ඒ අර තියෙන පොඩි බොඩි කිට් වෙනස් දාලා ඒකේ තියෙන පොඩි මාට් ටිකක් තියෙනවා ඒකේ. ඒකේ තියෙන සුදු පාට කාර් එක. නමුත් මේකේ අපි කලයක වෙනස් කරන්න ගියේ නෑ. අර දැන් අලුතෙන් එන වාහන වලට යන කට්ටියක් ඉන්නවා. නමුත් ඉතින් අර තියෙන වාහනේත් අපි හදාගන්න ක්‍රමයක් තියෙනවනේ. ඉතින් මේකේ ඇත්තටම ඔරිජිනල් බෆර්ස් මොකුත් අපි වෙනස් කරේ නෑ. බෆර් එකට හාෆ් ලිප් එකක් පාවිච්චි කරා සමීර. කියන්නේ මේ ලිප් එක අපි ඇටච් කරලා තියෙන තර වෙනද වගේ අර අලවල තමයි. මේ ෆ්‍රන්ට් ලිප් එක තියෙන මෙන්න මේ උඩ කොටසේ ඉඳන් පල්ලෙහාට යනකම්. අර සාමාන්‍යයෙන් මේ පර්ජෝ එකේ මේ අවුරුද්දේ ආපු මොඩල් එකේ හැටි බෆර් එක ඉස්සරහින් තියෙනවා. ඉස්සරහට යටට යද්දි මෙහෙම නිකන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඔව්. ඉතින් ඒ ලුක් එක අපි නැති කරා. ඒක බොඩි කලර් එකයි කළු කලර්ස් දෙක බ්ලෙන්ඩ් කළා. ඒ වගේම මෙෂ් එකක් පාවිච්චි කරා සෙන්ටර් එකට. ඔරිජිනල් තිබේ සිල්වර්ද නැත්නම් ග්‍රීන් කලර්ද බ්ලැක්ද? නෑ මේ සේම් කලර් එක තමයි. සේම් කලර් එක තිබ්බේ. ඉතින් අපි කලර් එක වෙනස් කරන්න ගියේ නෑ. එතකොට ඒ ඔරිජිනල් බෆර් එකක් තියාගෙනම තමයි මේ ලෝගෝ ලිප් එක අපි මේකට ඇටච් කරේ. ඔව් ඒකෙන් ඇත්තටම සෑහෙන ලොකු වෙනසක් ඉස්සරහා පේන්න තියෙනවා. හරි පොඩි හොඳ පෙනුම සාමාන්‍යයෙන් ඔයා කිව්වා වගේ පරණ ෆෝජෝ එකේ තියෙන වෙනම ඉතින් පෙනුම ඒක ටෝටල් වෙනස් වෙලා පොඩි බල්කි ලුක් එකක් එක්ක අපියරන්ස් එකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා මේකත් එක්ක.
ඒක හොඳයි. මෙහෙම කරන්න පුළුවන් කියන එකක් පර්ජෝ එකක් තියෙන කෙනෙකුට මේ වගේ අපියරන්ස් එක ඉස්සරහා කොච්චර වෙනස් කරගන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් අවබෝධ කරගන්න පුළුවන් මේ පෙන්වන දෙයත් එක්ක. අනික සමීර අර කාර් එකේ අර ඔරිජිනල් පෙනුම මොකුත් වෙනසක් වෙලත් නැහැ නේ. මේ අර අනිවාර්යයෙන්. බල්කි ලුක් එක ඇවිල්ලා තියෙනවා. නමුත් අර කායකේ ඔරිජිනල් ෆැක්ටරි ෆිනිෂ් එකේ පෙනුම ඒ විදිහටම තියෙනවා. ටිකක් අලුත් version එකකට අපි කරලා තියෙනවා. හරි. ඒත් අපි මේකට තාම alloy wheels පාවිච්චි කරලා නැහැ. ඔරිජිනල් තිබ්බ තිබ්බ වීල් එකමයි. නමුත් අපි ඊළඟට අපි alloy wheels හතරක් පාවිච්චි කරනවා. සයිඩ් ස්කර්ට් එකත් සමීර අර ෆ්‍රන්ට් එකේ බෆේ එකේ මැච් වෙන විදිහට අපි කළු සහ ඔරිජිනල් කලර් එකට බොඩි කලර් එකත් එක්ක පාවිච්චි කරලා තින්නේ. අර ටිකක් අර මේකෙත් අර ගොඩක් අර දොරෙන් වාට පේනවා ඇතුළට ඩීප් වේගෙන යනවා. ඔව්. නමුත් ඒ ලුක් එක අපි අර මැද හරියේදී නැති කරලා අර අලුත් කාර් එකක වගේ ෆ්ලැට් ලුක් එක අරන් දීලා තියෙනවා ෆ්‍රන්ට් බෆර් එකත් එක්ක මර්ජ් කරලා. ඔව්. නැත්තම් මේ වාට පේනවාද මෙන්න මේ හරියේදී ගොඩක් පල්ලෙහාට යද්දි මේ කාර් එකේ සයිඩ් එක සම්පූර්ණ ඇතුළට යන්නේ. සයිඩ් බැලන්ස් එක ඇතුළේ තියෙන්නේ ගොඩක්. ඉතින් අපි ඒක ඒ පෙනුම නැති කරන් ටිකක් බල්කි ලුක් එකකට සයිඩ් ස්කර්ට් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒකත් අපි ඇටච් කරලා තින්නේ ඩ්‍රිල් කරන්නේ නැතුව. ඒ කියන්නේ බොඩිය හිල් කරලා මොකුත් නැහැ. අලවලා තියෙන්නේ මේ දෙපැත්තේ ඔරිජිනල් ඇන දෙකටම තමයි අපි ඇන දෙක පාවිච්චි කරලා. දෙක පාවිච්චි කරලා තියෙන්නේ. ඔහොම යමු අපි පිටිපස්සට අපි ඇවිල්ලා රියැපියරන්ස් එක බලා ගන්න ඕනේ. ඒකෙත් සැහෙන වෙනසක් සිද්ධ වෙලා තිනවා බැලූ බැල්මටම. ඉතින් ඔරිජිනල් ටේල් ලයිට් එහෙම තියාගෙන ෆෝනොලික්ස් එක ඔරිජිනල් ටේල් ලයිට්ස් ඔක්කොම තියෙනවා. එතකොට ඒකෙත් ඔරිජිනල් බෆර් එක සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔව්. අපි මෙන්න මේ පල්ලෙහාකට මේ බ්ලැක් බීඩින් එකෙන් පල්ලෙහා අර ෆ්‍රන්ට් බෆර් එකේ වගේ half මේ බම්පර් ලිප් එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒකෙත් නම්බර් ප්ලේට් එකත් ඒ තිබ්බ තැනමයි. ඒ වගේම සමීර අර අපිට ටෝ හුක් කවර්ස් ඒ ඔක්කොම ඔරිජිනල් කාර් එකේ තිබ්බ ටෝ හුක් කවර්ස් ඒ ඔක්කොම පාවිච්චි කරලා. මොකද හදිසියේ අපිට ටෝ කරන්න එහෙම වුණොත් එහෙම වාහනේ ගෙනියන්න කරන්න ඒ ඔක්කොම ඔරිජිනල් විදිහට ඕනේ හින්දා. ඒ වගේම සයිලන්සර් එක අපි ඒ ඔරිජිනල් එන තැනටම පාවිච්චි කරලා තියෙනවා. මේකත් අපි අර කළු සහ ඔරිජිනල් බොඩි කලර් එකෙන් තමයි පාට දෙකකින් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේක වෙනුවෙන්ම හදපු ඩිසයින් එකක්ද මේ පිටිපස්සේ තියෙන ලිප් එක? නැත්නම් මේක සාමාන්‍යයෙන් අපිට යුනිවර්සල් පාවිච්චි කරන්න පුළුවන් බොඩි කිට් එකක්. මේක අපිට ඕන වාහනයකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සයිස් එක සයිස් කරන්න ඕනේ සමහර. ඒ කියන්නේ අපිට සයිස් කරන එක අපි අර වෙනමම මෙෂර්මන්ට් අරන් සයිස් කරනවා. සයිඩ්ස් දැන් මට කියන්නකෝ ඒක සයිස් කරනවා නම් කොයි තැන් වලින්ද යුනිවර්සල් මේ බෆර් එක අරගෙන සයිස් කරනවා නම් කපන්නේ කොතනින්ද කැපෙන්නේ අඩු වෙන්නේ කොහොමද වෙන්නේ? කාරකින් කාරක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට මේ කාර් එකට පාවිච්චි කරන තැනම නේ සමහරක් වෙලාවට ටොයෝටා එකකට පාවිච්චි කරන්න වෙන්නේ. සමහරක් වෙලාවට නිසාන් එකකට තවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට එක එක වාහනවල හැඩතල විදිහට ඒ ඔරිජිනල් අර තියෙන ඩිසයින් එකේට හානියක් නොවෙන්න අපි ඒ තැන් වලින් තමයි මේ වෙනස් කරලා වෙනස්කම් කරන්නේ. ඔව්. එතකොට දැන් අපිට මෙතනින්ම කිලිවරලා මේ තැනින් තමයි මේක වෙනස් වෙන්නේ කියලා එහෙම සම්මත තැනක් නැහැ. හරි. මේක ඉන්ටීරියර් වෙනසක් ඉන්ටීරියර් කරලා නැහැ. සමහර ඔරිජිනල් එකම තමයි. තිබ්බ ටික ඒ විදිහටම සීට් කවර්ස් වෙනස් කරලා මේක හදලා කරලා වෙනස් කරලා තියෙනවා. හරි. එතකොට ඔරිජිනල් වෙහිකල් එක ඔබතුමා තිබ්බ ඉස්සරහට එන්න පොඩ්ඩක්. කැමැත්තේ තියෙනවා පුතාට ඕන නිසා ආවා. එතකොට හරි. දැන් තාත්තා විදියට ඒ චේන්ජ් එක දැන් ඒ කියන්නේ සතුටුද එකඟද නැත්තම් නෑ මං ඔරිජිනල් කායකට තමයි මගේ කැමැත්ත තිබ්බේ. මොකද්ද ඔබතුමා කියන්නේ? එහෙම නෑ. එහෙම එකඟයි. එහෙමයි. එයාට ඉතින් උදව් කරන්නත් ඕනේ. එයාගේ කැමැත්තට. අනික සමීර දැන් මේකේ අපිට ඒ පුතා පෙන්නුවේ chat gpt වලින් සම්පූර්ණ ෆොටෝස් ටික දාලා මේ විදිහම තමයි පෙන්නුවේ. ඉතින් ඒ විදිහටම ඇදුවා. අපි ෆිනිෂ් කරලා පෙන්නුවා. ඕකේ. හරි. ඒ විදිහට. එතකොට මිස්ටර් දුමින්ද හම්බෙච්ච වෙලාවේ එයා මට එක්ස්ප්ලේන් කරා. ඉතින් අපි ඒ වෙලම එයාට වැඩේ කරන්න කියලා කිව්වා. එයාත් හොඳ ජෙනියුන් කෙනෙක් ඒකයි. අනිවාර්යෙන්. ඕකේ. එහෙනම් අපි thank you very much program එකට ආවට වාහනේත් අරගෙන දුමින්ද thank you very much. අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකෙන් පස්සේ ආයෙත් සම්බන්ධ වෙමු.